චීචු හොඳයි කිව්වා. ඇයි මයි පුතේ? මොකද්ද මයි කොල්ලා කරපු හොඳ වැඩේ? මොකද්ද මේ යාළුවෙක්? යාළුවෙක් පැන්සල ගෙනල්ලා නෑ. මම පැන්සලක් දුන්නා. එහෙමද? හොඳයිනේ පුතා. හැබැයි චීචු අම්මට එන්න කිව්වා. ඇයි මයි පුතා ටීචර් අම්මට යන්න කිව්වේ? මම එක පැන්සලයිනේ ගෙනාවේ. ඒ පැන්සලෙන් යාළුවට දුන්නේ. චීචු පොත් බලද්දී මම ලියලා තිබ්බේ නෑ. ඊට පස්සේ එන්න කිව්වා. ඒ කරපු වැඩේ නම් හොඳයි පුතේ. හරිද? යාළුවා පැන්සලක් ගෙනල්ලා නැත්නම් යාළුවට පැන්සල දුන්න එක හොඳ වැඩක්. ඒත් ඉතින් ඔයා ලියන්න නැතුව ඉඳලා දැන් අම්මට හෙට යන්න කියලා තියෙන ඔයා ලියුවේ නැති එක කියන්න වෙන්නේ නැති. එහෙම ඔයාට පැන්සල් දෙකක් තිබුණොත් තමයි යාළුවට පැන්සලක් දෙන්නේ. දැන් ඔයා වැඩ කරන්නේ නැතුව යාළුවට දීලා ඒක එහෙම කරන්න එපා යා. හොඳයි. කරපු වැඩේ හොඳයි. ඒ වුණාට ආයේ පැන්සල් දෙකක් තිබ්බොත් පමණක් එහෙම දෙන්න. නැත්නම් ඔයාගේ වැඩ ටික පාඩු වෙනවනේ මැනික.